බිස්නස් වැඩකට අවුට් ස්ටේෂන් ඇවිලින් මේකයි. මගේ හරියන්නේ නෑ මා දෙයියෝ මේකට මොකක් කර කරන්න ඕනේ නැත්නම් ඉතින් අපි දෙන්නම සුන් අපි දෙන්න සුනේ සුන්. කමුසේ බේරගන්න ඉන්න එකම දෙයියා මේ රෝ විතරයි බ්‍රෝ. බ්‍රෝ මා දෙයියා බ්‍රෝ වා වෙන්දර ගේට්ටුවට රචයක් දාලා වෙල්ලෙක් ගාලා ඉන්නේ ඈ මොකෝ මේ සද්දයක් නැතුව මේ පැත්තට ආවේ. අද ආවේ වත්තට. හැබැයි ඔයාගේ නංගිගේ කාමරේ දොර මට ඇරලා දුන්නේ නැත්තම් ඔයා ගෙදර යතුරත් මගේ අතට ගන්න වෙයි. බ්‍රෝ කනේ වැඩේ මේක මේ මං කිව්වා කියලා හරියන්නේ නෑ. දැන් මේ ඇත්තම කතාව මේකේ මං කියන දෙයක්වත් දැන් අහන්නේ. ෂේ කොහොමද අප්පා අයියලා නංගිලා වදාන්නේ පිස්සුද? ඉවර වැඩක් නැහැ. ඉතින් උන් හැදිලා දෙන්නේ එහෙම තමයි මා දෙයියෝ. මොනවා කරන්නද නෙවෙයි කරන්න දෙයක් තියෙනවා. දැන් ඔයා ඔය ලොයිඩ් කියලා දෙයියෙකුට කෝල් එකක් ගත්තා නේද? ගණ්ඩෝ කෝල් එකක් ආපහු. ගණ්ඩෝ. බයි බ්‍රෝ ඕන්නේ නෑ බ්‍රෝ නිකන් මොකටද කෝල් ඕන්නේ නෑ ඔක ඕන්නේ අල්ලල්ල. ඕන්නේ නෙවෙයි ගණ්ඩෝ ලොයිඩ් කියන දෙයියට ගණ්ඩෝ කෝල් එක. ඕනන් කියන්නේ ඉතින් ඕන්නේ නෑ කියලා ඉතින් මේ ඒ උනට ඈ හෙලෝ මේ මොකද උනේ බ්‍රදර්? වෙන්න තියෙන නරකම දේ බ්‍රෝට වෙලා තියෙන්නේ බ්‍රෝ. ඊළඟට වෙන්න තියෙන්නේ ඔයාට. ඔයාගේ ස්වීට් හාර්ට් ඉන්නව නේද? එයා ඔයා ගැන සම්පූර්ණ විස්තරේ දැනගත්තොත් ඇත්ත කතා බ්‍රෝ මේ පිස්සුනට නෙවා මේ බ්‍රදර් මේ බ්‍රෝ නෙවෙයි බ්‍රෝ මහත්තයා. මහත්තෙක් වගේ පැත්තකට වෙලා පාඩුවේ හිටියොත් නේද හොඳ? Siri Garage. බ්‍රෝ වෙඩින් එකට තව කල් තියෙනවා. මගේ මනමාලි වෙන්නේ ඔයාගේ වයිෆ්ද එහෙම නැත්නම් ඔයාගේ නංගිද කියලා තීරණය කරන්න ඕන ඔයා. තේරුණානේ? මම යනවා.